ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අද ඔබ අපි මේ එකතු වෙලා ඉන්නේ ටිකක් අමුතු තාලේ වැඩකට. මම එහෙම කිව්වේ අමුතු තාලේ වැඩක් කියලා. අද ජාතික ගුරු දිනය අපි ඒ පිළිබඳවත් මතක් කරන ගමන් සාමාන්‍යයෙන් මේ වගේ ගිමියසියක් පටන් ගන්නකොට පොල් තෙල් පහන් පත්තු කළා පිළිගැනීමේ ගීත ගායනා කළා එහෙමත් නැත්නම් පිළිගැනීමේ කතාවක් කළා ආරාධිත පිරිසක් ඉදිරියට අරගෙන ඒ වගේ වැඩපිළිවෙලක ඉන්නේ සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව මේව පටන් ගන්න. හැබැයි අපි එහෙම එකක් නෙවෙයි අද. තත්තර සංගීත ආයතනය මේ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. විවිධ වයස් කාණ්ඩවල විවිධ තරාතිරම්වල විවිධ ක්ෂේත්‍රවල නියලුණු විශාල පිරිසක් අද මේ වේදිකාවේ ගීත ගායනා කරනවා. ජාතික ගුරු දිනය විදියට ගුරු උපහාර එක්කම ගුරුවරුන් මතක් කරමින් ඒ ගුරුවරුන්ට උපහාර කරමින් පැවැත්වෙන වැඩසටහනක් හින්දා අපි මේකට නමකුත් දැම්මා ඒ විදියටම උචිත වන ආකාරයට. අපි මේකට එහෙම නමක් දාන්න හේතුව උනේ අපේ තේමාව උනේ ගුරු වන්දනාවක්. තත්තර සංගීත විද්‍යාලයේ සිසුන්ගේ දක්ෂතා එළි දක්වන ගමන් ඒ ගමන් මගේ ගුරු වන්දනාවක් කරමින් යන ගීතමය එකතුවක් හින්දා අපි මුදුනත් පහන්ගී මියසිය කියලා නම තිබ්බා. දැන් ඔබට තේරෙනවා ඇති මේක මොකක්ද කියලා. වැඩේ කරගෙන යනකොට මම හිතන්නේ සිතාරා තේරෙයි මොකක්ද කියලා. මාත් එක්ක මේ වැඩේ ඔබත් එක්ක බෙදා හදාගන්න එකතු වෙලා ඉන්නවා සිතාරා සූර්යාරච්චි. අපි සිතාරාගෙන් අහලා බලමු තා පොඩ්ඩක් විස්තර කොහොමද කියලා. වැඩි කාල වේලාවක් ගන්න නැතුව අපි වැඩේ පටන් ගන්නවා. හැබැයි දැන් ඔබ ගොඩක් වෙලා හිටියා. අපි දන්නවා ඒක. මේ වගේ වැඩක් කරන්න ගියපුවාම අපි දෙන්න විතරක් නෙවෙයි මේ වේදිකාවේ ඉන්න අය විතරක් නෙවෙයි තා බොහෝ පිරිසක් එකතු වෙලා කරන වැඩක්. මේක ටීම් වර්ක් එකක්. මේ අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩේ හරියට කරන්න තමයි පොඩි කාල වේලාවක් ගත්තේ. දුවදරුවොත් එක්ක වැඩිහිටියොත් එක්ක වැඩක් කරනකොට අපි ටිකක් සැලසුම් සහගතව මේ වැඩේ කරන්න උත්සාහ ගන්නවා. මේකත් අපි මේ විදිහට ලොකු උත්සාහයක යෙදලා තියෙනවා. බලමු පුංචි පුංචි අඩුපාඩුත් වෙයි. ඒව ගැන තරම් හිතන්නේ නැතුව අපි වැඩේට බහිමු. සිතාරා ලෝක ගුරු දිනය වගේම අද දවස බෞද්ධයන් වන අපටත් බෙහෙවින් වැදගත්. අද පෝය දිනයක්. අද දවසේ විශේෂත්වයක් තියෙනවා අපේ කන්දාබි මහත්තයා කිව්වා වගේ ලෝක ගුරු දිනයත් මේ උතුම් පොහොය දිනයක් දවසේ අපට ශිල්පය ලබා දුන් අපට ජීවිතය ළඟා කර දුන් මේ ආදරණීය ගුරුවරුන් පුදමින් ඔවුන් අගයමින් අපේ දක්ෂතාවයන් දරුවන්ගේ හැකියාවන් මේ වේදිකාවේ ඔබ ඉදිරියේ වර්ණ ගන්වන්නයි මේ සූදානම. ප්‍රසංගයේ නම මුදුනත් පහන්ගේ මියසියනේ ඔබ දන්නවා. ප්‍රේමදාස මුදුන්කොටුව ශූරීන් 1933 වසරේදී උපත ලද සිංහල සංගීත ක්ෂේත්‍රයේ වෙනුවෙන් අනුපමේය මෙහෙයක් කළ සංගීතවේදියෙක් කියලා. අපි ඔහු පිළිබඳව ඔහුගේ ගුණානුස්මරණය සමග මේ ප්‍රසංගය ඉදිරියට ගෙනෙන්න අපි සූදානම් වෙන්නේ. වෙනුවෙන් තමයි මේ ප්‍රසංගය අපි දියත් කරලා තියෙන්නේ. අද එතුමන්ගේ උපන්දිනය. එතුමන් අපෙන් සදහටම සමුගෙන වසරක් ගත වෙලා තියෙනවා. මේකත් නොකියම බෑ. මොකද හේතුව වෙන්නේ
අපේ රටේ සාමාන්‍යයෙන් කලාකරුවෙක් හෝ වෙනත් ක්ෂේත්‍රයක පුද්ගලයෙක් ඉන්න කාලෙදී ඔහු පිළිබඳව ගුණ වැයුමක් එහෙම නැත්නම් ඇගීමක් අපිට දකින්න ලැබෙනවා අඩුයි. නැති වුණාම හැමෝම කතා කරනවා. අරයා මෙහෙම කරා මෙහෙම පුද්ගලයෙක් අපි මෙහෙම කරමු කියලා බොහෝ ගුණ ගයන්නේ නැති වුණාම. හැබැයි තස්තර සංගීත විද්‍යාලයේ ප්‍රධානාචාර්යතුමන් ප්‍රේමදාස මුදුන්කොටුව ශූරින්ගේ මුල්ම යුගයේ ගෝලයෙක්. එතුමන් මුදුන්කොටුව ශූරින් ඉන්න කාලේ මම දන්නවා මේ වගේ ප්‍රසංග 4ක් කරලා තියෙනවා එතුමන්ව ගෙනල්ලා ඉස්සරහා තියාගෙන. එතුමන් නැතුව එතුමන් එක්ක කරන පළවෙනි ප්‍රසංගය මේක. මොකද එතුමන් නැති වෙලා අවුරුද්දකට පස්සේ තමයි මේ ප්‍රසංගය එතුමන්ගේ උපන්දිනය වෙනුවෙන් ලෝක ගුරු දිනේ මේ විදියට දියත් කළා තියෙන්නේ. හැබැයි ඉතින් මේ ගෝලයා ප්‍රේමදාස ශූරින්ගේ මේ ගෝලයා අමුතුම තාලේ ගෝලයෙක්. මම එහෙම කියන්නේ මම අවුරුදු 10ක් 12ක් 13ක් විතර තිස්සේ සිසිර කුමාර මාරසිංහ සංගීතඥයත් එක්ක සංගීතවේදියත් එක්ක විශාරද ගායන වාදන ශිල්පියෙක් විදියට එතුමන්ගේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා. ප්‍රේමදාස මුදුන්කොටුව ශූරින් එක්ක සෑහෙන කාලයක් එතුමන්ගේ සෙවණේ ඉඳලා එතුමන්ගේ සිප් සතර හදාරලා ඉන් අනතුරුව එතුමන් එක්කම එක දිගට ඉඳපු පුද්ගලයෙක් විදියට ගෝලයෙක් විදියට මට හඳුනන්න පුළුවන්. මම බොහෝ වෙලාවට කතා කරනකොට මට උත්තර දෙන්නේ මම දැන් ඉන්නේ සර්ලයි ගෙදර. සර්ට කෑම අරගෙන ගියා. සර්ගේ සුව දුක් බලන්න ගියා. සර් දැන් අසනීපෙන් ඉන්නේ. මට මේක ප්‍රහෙලිකාවක් වුණා. මෙච්චරම ගුරුවරයෙක් ගැන ගෝලයෙක් වෙහෙසෙනවද කියලා. මගේ පොඩි ව්‍යාපාරික ස්ථානයක් තිබුණා මුදුන්කොටුව සර්ලයි ගෙදර ආසන්නේ. මං දිනක් දෙකක් රැකලා හිටියා මෙයා කියන්නේ ඇත්තද බලන්න. හරියටම හරි. කතා කරනකොට සර්ලයි ගෙදර තමයි ඉන්නේ. බොහෝ විට සර්ට ඇලුණු ගැලුණු සර්ට ගුරු උපහාරය අතිශයින්ම වැදගත් කටයුත්තක් කියලා හිතාගෙන කරපු ගෝලයෙක් විදියට සිසිර කුමාර මාරසිංහ අපේ සත්සර සංගීත විද්‍යාලයේ විදුහල්පතිතුමන් සංගීතාචාර්යතුමන් හඳුන්වන්න පුළුවන්. එහෙම අය දකින්න ලැබෙන අඩුයි. අපේ සමාජයේ අඩුයි එහෙම පුද්ගලයෝ. අපි ඇත්තෙන්ම ගරු කළ යුතු චරිතයක්. ඒ හින්දාම තමයි මම ওই ටික කියන්න කියලා අදහස් කරේ. අපි සිතාරා මුලින්ම ගුරු උපහාරයකින් මේ වැඩේ පටන් ගමු. අපි ආරාධනා කරනවා එහෙමනම් මුදුන්කොටුව ශූරින් වෙනුවෙන් ලියවුණු ගීතයකින් මේ ගුරු උපහාර ගීතය ගෙනෙමින් මුදුනත් පහන්ගී මේසිය ආරම්භ කරන්න සත්සර සංගීත විද්‍යාලයේ ප්‍රධානාචාර්යතුමන් සංගීතවේදී සිසිර කුමාර මාරසිංහ සංගීතාචාර්යතුමන් කැටුව සිසු පිරිස ඔබත් එක්ක එක් වෙන්න ඇස්දන බෙන්නේ. අපි බලමු කොහොමද මේ ගුරු උපහාරය කරන්න කියලා. මේක ටිකක් අමුතු වැඩක්. ඔබ දකින්න ගුරු උපහාරයක් ඔබ දැකපු ගුරු උපහාරයක් ද කියන එක ඔබට ප්‍රශ්නයක් වෙයි. අපි ඒ ගුරු උපහාරයමද කියලා බලමු අපි. गुरु ब्रह्मा गुरु विष्णु गुरु देवो महेश्वरः गुरु साक्षात् परब्रह्मा तस्मै श्री गुरुवे नमः।
Guru Brahma Guru Vishnu Guru Devo Maheshwaraha Guru Sakshat Parabrahma Tasmai Sri Gurue Namaha Guru Brahma Guru Vishnu Guru Devo Maheshwaraha Guru Sakshat Parabrahma Tasmai Sri Gurue Namaha Tasmai Sri Gurue Namaha Tasmai Sri Gurue Namaha සිතාරත් ටිකක් අමුතු විදියට බැලුවා මොකද්ද මේ ගුරු වන්දනාව කියලා. මොකද සිතාරා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මේ වගේ එහෙම නැත්නම් ඉස්කෝලේ යන කාලේ මේ වගේ ලංකාවේ කවුරුවත් මේ ගුරුවරුන්ට වැඳ නමස්කාර කළා නැහැ කියලා පොඩි අමුත්තක් එයාටත් දැනුණා. මං හිතන්නේ ඔයාලටත් දැනෙන්නේ නැති. ඇත්තෙම සිතාරා මේකයි කතන්දරේ. ಭಾರತයේ එහෙම නැත්නම් ඉන්දියාවේ ගුරු වන්දනාවට යොමු වන සිසුන් ඔය විදියට තමයි වඳින්නේ. ඔය විදියට දැඳලා තමයි ගුරු වන්දනාවේ යෙදෙන්නේ. අපේ තස්සර සංගීත විද්‍යාලයේ ප්‍රධානාචාර්යතුමන් ගායන වාදන විශාරද සිසිරු කුමාර මාරසිංහ ගුරු භවතානන් එක්ක සිසු දරුදැරියෝ ගුරු වන්දනාවේ යෙදෙමින් තමයි මේ පහන් මුදුනත් පහන්ගේ මෙයසිය ආරම්භ කරන්න අපට ඒ විදිහට ආරම්භයක් ලබා දුන්නේ. සිතාර අපි තවත් මේ පොඩ්ඩක් පෙමදාස මුදුන්කොටුව ශූරීන් පිළිබඳව කතා බහ කරනකොට ඉන්දියාවේ බාත් කාණ්ඩයේ සංගීත විශ්වවිද්‍යාලයෙන් ඡාත්‍රපති උපාධිය ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ පෙමදාස මුදුන්කොටුව ශූරීන්. සිංහල සංගීත කලාව වෙත දක්ෂ ශිෂ්‍ය පරම්පරාවක් බිහි කිරීමට ඔහුගේ ජීවිත කාලයම කැප කරලා තියෙනවා. මුදුන්කොටුව ශූරීන් සංගීත අධ්‍යාපන ආයතන ආරම්භ කළා. විශාල දරුදැරියන් සංඛ්‍යාවකට සංගීත සිප් සතර පෙවූ එතුමා තම ජීවිතය අවසන් වන තෙක් මෙම කාර්යයේ පූර්ණ කාලීනව නියැලුණා. වත්මනෙහි ප්‍රවීණ ගායිකාවක් වන සමිතා මුදුන්කොටුව එතුමාගේ එකම දියණිය වෙනවා. ඒ වගේම ප්‍රවීණ ජන ගී ගායිකාවක් වූ කුමාරි බෝතොට මහත්මිය තමයි ආදරණීය බිරිඳ වුණේ. ඊට වසරකට ප්‍රථම පේමදාස මුදුන්කොටුව ශූරීන් සදහටම අපෙන් සමුගන්නවා.